ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ ලෝකයේම ගොඩනගන ඒත් ඇහැට පේන්නේ නැති පුදුම බලවේගයක් ගැන. ඒ තමයි රසායනික බන්ධන. ඉතින් 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩමේ මේ වැදගත්ම කොටස අපි හරිම සරලව අද තේරුම් ගමු. අපි මේක පටන් ගමු හරිම සරල අදහසකින්. හිතන්න ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුළු 26යි. ඒත් ඒ ටික එකතු වෙලා වචන මිලියන ගාණක් හැදෙනවා. අන්න ඒ වගේම තමයි ස්වභාව ධර්මයේ තියෙන මූලද්‍රව්‍ය සීමිත ගාණක් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි අපි වටේ තියෙන මේ හැම දෙයක්ම මේ අසීමිත සංයෝග ප්‍රමාණය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෙතන වැදගත් ප්‍රශ්නයක් මතුවෙන්න ඕනේද? ඇයි මේ පරමාණු එකිනෙක එක්ක බැඳෙන්න මෙච්චර දඟලන්නේ? හැබැයි ඒ අතරම උච්ච වායුව වගේ කිහිප දෙනෙක් විතරක් කිසිම කෙනෙක් එක්ක සම්බන්ධ නොවි තනියම ඉන්න කැමතියි. ඇත්තටම මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ තියෙන්නේ එක වචනයක. ඒ තමයි ස්ථායීතාවය. මේක තේරුම් ගන්න අපි පරමාණු ලෝකයේ ඉන්න සෙලිබ්‍රිටිස්ලා වගේ කට්ටියක් දිහා බලමු. ඒ තමයි උච්ච වායු. හරි. දැන් බලන්න මේ වගුව. මෙතන තියෙන නියොන් ආගන් වගේ උච්ච වායු වල ඉලෙක්ට්‍රෝන සකස් වෙලා තියෙන විදිහ තමයි විශේෂම දේ. හොඳට බලන්නකෝ. එයාලගේ පිටතින්ම තියෙන ඉලෙක්ට්‍රෝන කවචය, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යන පාර සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන 8කින් පිරිච්ච බාහිර කවචය තමයි පරමාණුක ලෝකයේ පර්ෆෙක්ට් අවස්ථාව. ඒ කියන්නේ ස්ථායීතාවයේ උපරිමය. ඉතින් අනිත් හැම පරමාණුවක්ම වගේ උත්සාහ කරන්නේ කොහොම හරි මේ උච්ච වායු වින්‍යාසය කියන ඉලක්කයට එන්නයි. ඉතින් කොහොමද යාලා මේ ස්ථායීතාවය හොයාගන්නේ? පළවෙනි ක්‍රමය තමයි ඉලෙක්ට්‍රෝන දෙන සහ ගන්න සරල ගනුදෙනුවක්. මේකෙන් හේදෙනවා අපි අයනික බන්ධනයක් කියලා කියන දෙයක්. අපි උදාහරණයක් විදියට සෝඩියම් පරමාණුව ගමු. එයාගේ බාහිරම කවචේ තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. නිකම් අමතරව තියෙන එකක් වගේ. ඉතින් නියෝන් වගේ ස්ථායි වෙන්න එයාට තියෙන ලේසිම ක්‍රමය තමයි අර තනි ඉලෙක්ට්‍රෝනයක් කාට හරි දීලා දාන්න එක. ඔන්න එහෙම ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම එයා තවත් උදාසීන පරමාණුවක් නෙවෙයි. දැන් එයාට ඉලෙක්ට්‍රෝන වලට වඩා ප්‍රෝටෝන දෙන නිසා එයා ධන ආරෝපිත ආයනයක් වෙනවා. ඒත් වැදගත්ම දේ තමයි එයා දැන් ස්ථායී වෙලා. ඒ කියන්නේ අර පිරුණු බාහිර කවචය කියන ඉලක්කය සපුරාගෙන ඉවරයි. දැන් අපි ක්ලෝරින් දිහාට හැරෙමු. එයාගේ බාහිර කවචේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ආගන් වගේ ස්ථායි වෙන්න එයාට ඕන වෙන්නේ තව එකම එක ඉලෙක්ට්‍රෝනයක් විතරයි. තව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් ක්ලෝරින් මොකද කරන්නේ? එයා සෝඩියම් අයින් කඩපු ඉලෙක්ට්‍රෝනය Tamanට ගන්නවා. දැන් ක්ලෝරින් වලටත් සම්පූර්ණ බාහිර කවචයක් තියෙනවා. හැබැයි අමතර ඉලෙක්ට්‍රෝනයක් ගත්ත නිසා එයා ශෘණාරෝපිත අයනයක් බවට පත් වෙනවා. හරි. දැන් තමයි වැදගත්ම හරිය. අපිට දැන් ඉන්නවා ධනාරෝපිත සෝඩියම් අයනයක් සහ ඍණාරෝපිත ක්ලෝරයිඩ් අයනයක්. විරුද්ධ දේවල් මොකද වෙන්නේ? එකිනෙකට ඇදෙනවා. හරියට චුම්බක දෙකක් වගේ. අන්නේ ප්‍රබල ඇදීමට ඒ ස්ථිතිවිද්‍යුත් ආකර්ෂණයට තමයි අපි අයනික බන්ධනය කියලා කියන්නේ. ඒත් හැම වෙලේම පරමාණු වලට ඉලෙක්ට්‍රෝන දෙන්නත් ගන්නවත් බෑ. එහෙම අවස්ථාවලදී මොකද වෙන්නේ? එයාලා වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ තමයි හවුලේ තියාගැනීම නැත්නම් ෂෙයාර් කර ගැනීම. මේකෙන් හැදෙන බන්ධනයට කියනවා සහසංයෝජ බන්ධනය කියලා. මෙතනදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම හුවාමාරු කරනව වෙනුවට පරමාණු දෙකක් හෝ කිහිපයක් තමන්ගේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නවා. එතකොට මේ හැම පරමාණුවකටම තමන්ට සම්පූර්ණ ස්ථායී කවචයක් තියෙන වගේ දැනෙනවා. උදාහරණයක් බලමු. ෆ්ලුවරින් පරමාණු දෙකක්. එකකට බාහිර ඉලෙක්ට්‍රෝන 7යි ස්ථායී වෙන්න තව එකක් ඕනේ. ඉතින් මේ දෙන්නම එකිනෙකාට එක ඉලෙක්ට්‍රෝනයක් ගානේ දීලා යුගලයක් හවුලේ තියාගන්නවා. දෙන්නටම ස්ථායී ඉලෙක්ට්‍රෝන 8ක කවචයක් තියෙනවා. දෙන්නම සතුටින්. මේක විවිධ මූලද්‍රව්‍ය අතරත් වෙනවා. අපි හැමෝම දන්න වතුර අණුව ගමු. එක ඔක්සිජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු දෙකක් එක්ක ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හැමෝටම ස්ථායීතාවය ලැබෙන විදිහට හරිම ශක්තිමත් අණුවක් හදනවා. හරි. එහෙනම් පරමාණු ඉලෙක්ට්‍රෝන දෙනවා ගන්නවා එහෙමත් නැත්නම් හවුලේ තියාගන්නවා. ඉතින් ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ? මොකද බන්ධන වර්ගය සහ ඒ බන්ධන හැදලා තියෙන විදිහ තමයි අපි දකින අල්ලන හැම දෙයකම ගුණාංග තීරණය කරන්නේ. මේකට තියෙන බලවත්ම උදාහරණය තමයි කාබන්. එකම එක මූලද්‍රව්‍යකින් කොච්චර වෙනස් දේවල් හදන්න පුළුවන්ද කියලා අපි බලමු. බලන්න වම් පැත්තේ තියෙන ග්‍රැෆයිට්. ඒ කියන්නේ පැන්සල් මිනිරන් වගේ හරිම මෘදු දෙයක්. දකුණු පැත්තේ තියෙන්නේ දියමන්ති. ලෝකයේ තියෙන දෘಢතම ස්වභාවික ද්‍රව්‍ය. පුදුම දේ තමයි මේ දෙකම හදලා තියෙන්නේ එකම දෙයින් පිරිසුදු කාබන් පරමාණු වලින් විතරයි. එහෙනම් මේ දෙකේ වෙනස මොකක්ද? වෙනස තියෙන්නේ කාබන් පරමාණු එකිනෙකට බැඳිලා තියෙන විදිහේ.
ග්‍රැෆයිට් වල පරමාණු පැතලි ස්තර විදියට බැඳලා තියෙන්නේ. ඒ ස්තර එකිනෙක උඩින් ලේසියෙන් ලිස්සලා යනවා. ඒකයි ඒක මෘදු. ඒ දියමන්දි වල ඒ කාබන් පරමාණුවම ශක්තිමත් ත්‍රිමාණ දැලක් විදියට බැඳලා තියෙන්නේ. කිසිම චලනයක් නැහැ. ඒකයි ඒක එච්චරටම දෘಢ. බලන්න මේ එකම එක උදාහරණය රසායනික බන්ධනවල තියෙන ඇදහිය නොහැකි බලය කොච්චරද කිලු පේනවා. මේ නොපෙනෙන සම්බන්ධතා සකස් වෙන විදිහ තමයි අපේ යථාර්ථය අපේ භෞතික ලෝකයම ගොඩනගන්නේ. ඉතින් ඊළඟ වතාවේ ලුණු කැටයක්, වතුර බින්දක්, එහෙමත් නැත්නම් දියමන්තයක් දකිද්දි මතක් කරගන්න මේ හැම දෙයක්ම හැදෙන්නේ පරමාණුක මට්ටමේ සිදුවෙන ස්ථායීතාවය හොයාගෙන යන ඒ නිහඬ ඒත් හරිම බලවත් ගමන නිසා කියලා.